හායි කොහමද? ඉතින් මම කලින් කිව්වා වගේ මේ කෙටි වීඩියෝ එක කරන්නේ පොඩි පණිවිඩ ටිකක් දෙන්න. පහුගිය දවස් දෙක තුනේ මට 10-15 දෙනෙක් විතර කතා කරා විශේෂයෙන්ම ලංකාවේ ඉන්න අය. සර් කොහමද අපි මමයි හස්බන්ඩ් යන්න ප්ලෑන් කරන් ඉන්නවා ඩුබායි වලට. අපි කොහොමද සර් යන්නේ? රට යනවා නම් මොනවද තියෙන ක්‍රම? මේකද මේ දවස්වල හැමතැනම ඉන්නේ පට්ට හොරු. මේ ලක්ෂ 7-8-9-10 ඉල්ලනවා ඩුබායි යන්න. ඒ ගිහිල්ලා ජොබ් දෙනවා කියන ඒවා ෂුවර් නෑ. ආරංචි වෙනවා මේ ඒ වගේ යන අය ඔක්කොම මේ හොඳ කම්පැනි වලට දානවා කියලා මේ ලේබර් ජොබ්ස් වලට දාන්නේ මේ ඩිරාම් 7-800 පඩි වලට. අන්තිමට සල්ලිත් නැහැ, අනාථ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මොනවද වෙන්නේ කියලා මේ අපිට පොඩ්ඩක් උපදෙස් ටිකක් ගන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ කතා කරපු අය නම් ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අර මගේ වීඩියෝස් ටික කලින් දාපු වීඩියෝස් YouTube and TikTok channels follow කරලා like කරලා follow කරලා තියාගන්න. subscribe කරලා තියාගන්න. ගොඩක් වටිනා වීඩියෝස් දාන්නේ නොදන්න අයට යම්කිසි දැනුමක් තමයි මේකෙන් ලබා දෙන්නේ. හරිද? ඉතින් අද ඒ සම්බන්ධව මම කෙටි වීඩියෝ එකක් පොඩි පොයින්ට්ස් ටිකක් තමයි කතා කරන්න යන්නේ. ඩුබායි එන්නේ කොහොමද? එතකොට මොනවාද තියෙන විකල්ප ක්‍රම ඩුබායි එන්න? මොකද්ද තියෙන්න ඕන මූලික සුදුසුකම් ඩුබායි එන්න? මෙලෝ සුදුසුකමක් නැතුව ඩුබායි වෙලා රස්සාවක් කරන්න පුළුවන්ද? එතකොට කෙලින්ම එන්න තියෙන ඒජන්සි මොනවද? හොඳ ඒජන්සි ඒවට ඇප්ලයි කරන ක්‍රම මොනවද? කොහොමද ඇප්ලයි කරන්නේ? අප්‍රෝච් කරන්නේ කොහොමද? ඒ වගේ ඒජන්සි එකට යන්නේ කොහොමද? එකක් හොයාගන්නේ කොහොමද? විසිට් වීසා එන්න හොඳද? එහෙම ආවොත් අනාථ වෙනවද? අන්න ඒ පොයින්ට්ස් ටික තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙටියෙන්. ඉතින් නොදන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න හරි මට මෙසේජ් එකක් දාන්න. මම නොදන්න දෙයක් කියලා දෙන්න. රයිට්? ඉතින් පළවෙනි දේ තමයි ඩුබායි එන්න කොහොමද කියලා. ඩුබායි එන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක්කෝ විසිට් එකක් ඇවිල්ලා කට්ට කාලා බොහොම අමාරුවෙන් ජොබ් එකක් හොයාගන්නවා. හැබැයි ඉතින් හොඳ සුදුසුකම් තියෙන කෙනෙක් නම් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් කිසිම සුදුසුකමක් නැත්තම් වෙන්නේ විසිට් ඇවිල්ලා අනාථ වෙලා පැත්තකට වෙලා ඉඳගෙන කාට හරි ජොබ් මනි දීලා අර තර්ඩ් ක්ලාස් ජොබ් එකකට දාලා අන්තිමට අනාථ වෙලා සල්ලිත් නැහැ ඔක්කොම අමාරු වැටෙන්න තමයි වෙන්නේ. රයිට්? ඒක තමයි විසිට් ආවොත්. හැබැයි අනිත් ක්‍රමේ තමයි හොඳ ඒජන්සියෙන් එන එක. එතකොට දෙවෙනි පොයින්ට් එක තමයි මොනවාද තියෙන විකල්ප මම කිව්වා. රයිට්? විසිට් නැත්තම් කෙලින් එන්න. කෙලින්ම එනවා නම් ඩිරෙක්ට්. එතකොට මොකද්ද තියෙන සුදුසුකම්? ඔයාට මොනවද තියෙන්න ඕන සුදුසුකම්? කෙලින්ම හොඳ රස්සාවකට හොඳ ඒජන්සියකින් සල්ලි දෙන්න නැතුව වැදගත් විදිහට එන්න ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද? ප්‍රධාන පොයින්ට්ස් තුන තමයි ඔයාගේ ෆීල්ඩ් එක දැනගන්න ඕන. ඔයාගේ ෆීල්ඩ් එකේ ඔයා එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයා හොටෙල් ෆීල්ඩ් එකේ නම් ඒකට අදාළ හොටෙල් ක්ෂේත්‍රයේ වේටර්ද කුක්ද චෙෆ්ද මොනවද ඒකට අදාළ දැනුමක් තියෙන්න ඕන. ඒකට අදාළ හොඳ එක්ස්පීරියන්ස් තියෙන්න ඕන හොටෙල් එකේ වැඩ කරලා. තුන්වෙනි එකට ඒකට ගැලපෙන CV එක හදලා තියෙන්න ඕන. හතරවෙනි එකට කතා කරන්න පුළුවන් යම්කිසි මට්ටමකට ඉංග්‍රීසි නොලෙජ් එකක් තියෙන්න ඕන. අනිත් ඒක සමග ටිකක් කොමන් සෙන්ස් ටිකක් මොලේ තියෙන්න ඕන. වටපිට බලලා රයිට් දේවල් කියවලා තේරුම් ගන්න පුළුවන් කොමන් සෙන්ස් තියෙන්න ඕන. ඔය පොයින්ට් 4-5 අනිවාර්යයි ඩුබායි ජොබ් එකක් කරනවා. ඒ ටික තියෙනවා නම් ඔයාට පුළුවන් හොඳ ඒජන්සි එකකට ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න. ඔයාට මේ ඇප්ලයි කරලා. ඊළඟ පොයින්ට් එක තමයි හොඳ ඒජන්සි මොනවද? හොඳ ඒජන්සියක් හොයාගන්න. ඉතින් මම මේ ගැන කලින් කියලා ඇති ගල් කිස්සේ තියෙනවා එමරල්ඩ් ලයිල් මෑන් පව එක. මේ මගේ ඒජන්සියක්වත් මේ මම දන්න කෙනෙක්වත් නෙමෙයි. මම මේ ඒගොල්ලන් මේ නිකම් ප්‍රොමෝට් කරන්නේ. මට සතපාගත් ඒගොල්ලන්ගෙන් වාසියකුත් නැහැ. හරිද? නොදන්න අසරණ වෙලා ඉන්නට උදව්වකට තමයි මේ දේවල් කරන්නේ. මම මේ ඒජන්සිය රෙකමෙන්ඩ් කරන්න ඇවිල්ලා 2008 ලොකු පඩියකට ලොකු කම්පැනි එකකට UAE වල තියෙන හොඳම කම්පැනි ලෑන්ඩ්මාර්ක්
ලොකු පෝස්ට් එකකට හොඳ සැලරි එකකට 2008 7-5ක්වත් ගෙවන්න නැතුව මම ආවෙත් එමරල්ඩ් ලයිල් එකකින්. හරිද? ඒ කම්පැනි අවුරුදු දැන් මම හිතන්නේ 30ක් විතර ලෝකේ හැම රටකටම මම හිතන්නේ යවනවා හොඳ කම්පැනි වලට. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියොත් ඒගොල්ලන්ගේ LinkedIn ප්‍රොෆයිල් එකට ගියොත් ඔයගලන්ට බලන්න පුළුවන් හැමදාම තියෙන පෝස්ට්. ඉතින් අවාසනාවකට වෙලා තියෙන්නේ දැන් ඩුබායි එන්න රැල්ලට ගොඩක් අය එන්නේ කිසිම සුදුසුකමක් නැති අය එන්නේ. ඒකවත් තාම හොයාගන්න විදියක් නැහැ. මං අච්චර කියලාත් එමරල්ඩ් ලයිල් එකට කොහොමද ඇප්ලයි කරන්නේ කියලාවත් සාමාන්‍ය දැනුමක් නැහැ. ඉතින් මං ඔය කියපු විදිහට අර මූලික සුදුසුකම් 4-5 තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට පුළුවන් එමරල්ඩ් ලයිල් එකට යන්න ගල්කිස්සේ. ඒ වගේම තව ඒජන්සිස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ Google search කරනවා ඔයගලන්ට හොයාගන්න පුළුවන් top recruitment agencies. අනික තමයි මතක තියාගන්න රස්සාවල් විදේශ රැකියා දෙන්න recruitment agencies, රැකියා agencies තේරුණාද? දැන් ඔය ගොඩාක් ඕගොල්ලෝ යන්නේ මේ travel agencies. තේරුණාද? travel agencies වලින් මේ job දෙන්න බෑ. travel agencies කියන්නේ tour යනකොට, දඹදිව යනකොට, visit යනකොට තමයි travel agencies. ලියාපදිංචි රැකියා agency වලට විතරයි පුළුවන් කෙලින්ම හොඳ පඩියක ජොබ් එකකට දෙන්න. ඒගොල්ලන්ට විතරයි ලයිසන් තියෙන්නේ. අර එමරල්ඩ් ලයිල් වගේ තව ගොඩාක් තියෙනවා. මම දැක්කා එකක් තිබ්බා මැක්ඩොනල්ඩ්ස් එකට එම ගන්නවා අර සිලෝන් එක්ස්පර්ට් කියලා මාවනල්. ඒ වගේ මම හිතන්නේ සෑහෙන්න තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් රිසර්ච් කරන්න. ලෝකෙ දියුණුවේ රිසර්ච් කරලා බලන්න. පොද සුදුසුකම් හදාගන්න ළමයි. එතකොට ඕගොල්ලන්ට පුළුවන් රිසර්ච් කරලා හරිද කොහොමද ඇප්ලයි කරන්නේ? ඒ ඒජන්සි එකට යන්න හොඳට ඔයාගේ CV එක හදාගන්න, ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් පෙන්වන්න, වැදගත් විදියට ඔයාගේ කතා කරලා ඔයාගෙන ඔයාව ප්‍රොමෝට් කරන්න, කියන්න මම මේ ජොබ්ස් තමයි මම හොයන්නේ කියලා. එතකොට ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ තියෙන ජොබ්ස් ටික අනුව ඔයාට කතා කරයි. කතා කරලා ඊට පස්සේ ෆයිනල් ඉන්ටර්විව් ෆොරිනර්ස්ලා ආවට පස්සේ මේ කෙලින්ම ඒගොල්ලෝ ඔයාව සිලෙක්ට් කරගත්තාට පස්සේ ඔයාව තේරුණාට පස්සේ ඊළඟට තියෙන රට යන්න. ඉතින් මේ ක්‍රමයෙන් තමයි අපිත් අවුරුදු ගානකට කලින් ආවේ. ඒ වගේම හොඳ ජොබ්ස් වලට ඇවිල්ලා ඉන්න හැමෝම වැදගත් විදියට ඇවිල්ලා ඉන්නේ මේ ඒ වගේ ක්වොලිෆිකේෂන්ස් තියෙන අය තමයි. ඉතින් ඒක තමයි ළමයි කියන්නේ මේ ආදරයට කියන්නේ සුදුසුකමක් නැතුව කිසිම සුදුසුකමක් නැතුව රට යන්න එපා. තේරුණාද? අරයා කිව්වා මෙයා කිව්වා අයියෝ ගිය ගමන් ජොබ් එක දෙනවා කිව්වා. ඒ කියන ගොඩාක් අය මට මෙසේජ් දාලා තිනවා අනේ සර් බලන්නකෝ අපි මෙච්චර ගාණක් දුන්නා සර්. ඇවිල්ලා මේ බලන්න සර් මේ පෑ 15ක් වැඩ නිමාඩු නෑ මාසෙම වැඩ දැන් වීසා ගහලා තියෙන සර් මට බැරිද අයින් වෙන්න කියලා අහනවා. බෑ. ඔයා අනිවාර්යයෙන්ම අවුරුදු දෙක සම්පූර්ණ කරන්න ඕන. තේරුණාද? ඉතින් ඒ වගේ අනාථ වෙනවා. ඒ නිසා අර ක්වොලිෆිකේෂන්ස් හදාගන්න ඔය මම කියන ඒජන්සිස් සහ තව ඒජන්සිස් ඉන්නොත් බලන්න ඒවට ඇප්ලයි කරන්න ගිහිල්ලා ඔයාගේ CV එක බාර දෙන්න දීලා රෙජිස්ටර් වෙන්න ඊට පස්සේ ඔයා රිසර්ච් කරන්න ඔයා හොයලා බලන්න තේරෙනව නේද? ඊට පස්සේ ඔයාට ලක් එක තිබ්බොත් ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරලා ඉන්ටර්විව් එක ගොඩ දා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ජොබ් එක හම්බ වෙනවා. මොකද අනිත් ක්‍රමේ තමයි විසිට් යන එක. විසිට් යන එක කියන්නේ හරි ටිකක් රිස්කි. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ දවස්වල ඩුබායි වල එහෙම කසුකුසු ඇහෙනවා. එහෙම ලංකාවට වීසා කැන්සල් කරලා නැහැ, බෑන් කරලා නැහැ. හැබැයි තියෙනවා එහෙම පොඩි දෙයක් තියෙනවා. ඒගොල්ලෝ ඇප්ලයි කරන වීසා 50%ක් විතර රිජෙක්ට් වෙනවා. මම හිතන්නේ తాවකාලිකව පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ නිසා කල්පනා වෙයි. තේරෙනවද? විසිට් ගහන්න දීලා සමහර හොරුන්ට මේක ලොකු අවස්ථාවක්. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? ඕගොල්ලන්ගේ සල්ලිත් අරගෙන ඊට පස්සේ කියයි අපි ඇප්ලයි කරලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ. ඉමිග්‍රේෂන් එකෙන් මේ කැන්සල් කරලා තියෙන ඉමිග්‍රේෂන් එකේ කැන්සල් කරාට පස්සේ කොහොමද ඉමිග්‍රේෂන් එක ආපහු සල්ලි දෙන්නේ නැහනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට බොරු ලියවිල්ලක් හදලා එවයි මෙන්න මේක තමයි මේ කැන්සල් කරලා තියෙන කියලා ඇප්ලයිත් නොකර සල්ලි ගනි. ඒ හින්දා තව මාසයක් දෙකක් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න විසිට් එනවනම්. තේරෙනවද? කලබල වෙන්න එපා මේ ප්‍රශ්න ටික निराකරණය වෙනකම්. ඉතින් මට කියන්න තියෙන ওই පොයින්ට් ටික තමයි මට ගොඩක් දේවල් කතා කරන්න වෙලා නැහැ මේ කෙටි වීඩියෝ එකෙන්. නොදන්න දේවල් තියෙනවා නම් අහන්න. මම ගොඩාක් අයට උදව් කරලා දීලා තිනවා. මම ජොබ් හොයලා දෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මම දකින හොඳ ජොබ්ස් මම දාලා තිනවා. ඔයගලන්ට පුළුවන් ඒ කම්පැනි වලට ඒ කියන විදිහට ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි නොදන්න දේවල් තියෙනවා නම් අහන්න. රයිට්. ඉතින් අර සාරාංශයක් ගත්තම කියන්න තියෙන්නේ සුදුසුකම් හදාගන්න අනිවාර්යයෙන්ම රට එනවා නම් අර මූලික ෆන්ඩමෙන්ටල්ස් ටික හදාගන්න රයිට් හරි විදියට ජොබ් එකට ඇප්ලයි කරන්න හොඳ වැදගත් ඒජන්සි එකට යන්න
ගිහිල්ලා try කරන්න හැමෝටම පරිස්සමෙන් ඉන්න ජය වේවා